ඉතින් අදුවට කියද යන්නේ ඔටෝමේට ඉන්නෝස් සෙන්ටන සිස්ටම්ය කදන්න කොහොම පිළිබඳව ඉතින් හෙන අපියන් වීඩියකට ඉතින් බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා මුලින්ම රන් බටන ක්ලික් කරනවා ස්ක්‍රිප්ට් රන්වට බාගන්න පුළුවන් හරි ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක ෆිනිෂ්ලා තියෙන. එතකොට ඔයාලා බලාගන්න පුළුවන් මේ i කියන කොලම්මගේ ස්ටේටස් එක පෙන්ඩින් කියන එක දැන් සෙන්ඩ් වුණා. ඒ වගේම තමයි මෙතන URL එකක් ඇඩ් වුණා. ඉතින් මේ URL එක මොකද්ද? ඒ පිළිබඳව අපි කතා කරමු වීඩියෝ එකේදී. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේ ඉන්වොයිස් ජෙනරේට් කරන සිස්ටම් එක වැදගත් වෙන්නේ කාටද? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඉතින් අපි දාලා අයිඩියා එකක් ගමු මේක මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේකෙදි වෙන්නේ ඔයා හිතන්නකෝ ඔයා e-commerce business එකක් කරන කෙනෙක් එහෙමත් නැත්නම් ඔයා මාකර් ප්‍රොඩක්ට් එකක් ඔන්ලයින් සෙල් කරන කෙනෙක්. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එක කස්ටමර් කෙනෙක් බයි කරාට පස්සේ ඒ කස්ටමර්ට මොකක් හරි රෙෆරන්ස් එකක් කියන්නේ නැත්නම් එයාට මාකර් ෆීඩ්බැක් එකක් අඩු ගානේ එයාට පේමන්ට් එක වෙරිෆයි වුණා කියලා හරි එයාට මැසේජ් එකක් යනවා නම් ඒක මම හිතන ගොඩක් ඔයාගේ බිස්නස් එකට ඒක ඔයාගේ බිස්නස් එකේ growth එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ සිස්ටම් එකේ මම බලාපොරොත්තු වෙන්නේ ඔයාට එන්නේ ඒ වගේ ඔයාටම කියලා සිස්ටම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් විදිය තමයි අද වීඩියෝ කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ෆ්‍රී තමයි ඔයාලට හදාගන්න පුළුවන් වෙන්නේ. මේක යූස් කරන්නේ මම Google Sheet කියන Google ලගේ සර්විස් එක යූස් කරලා තමයි මම මේක හදන්නේ. ඉතින් Google Sheet ඔයා පාවිච්චි කරලා නැත්නම් ඔයාලට පුළුවන් අදම ගිහලා Google Sheet use කරන්න. මොකද Google Sheet කියන්නේ Excel වගේම එකක්. හැබැයි ඊට වඩා ඇඩ්වාන්ස් විදියට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක network connection එකක් එක්ක යන හින්දා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු කොහොමද මේ invoice generate කරන system එක වැඩ කරන්නේ කියලා. එහෙනම් බලමු කොහොමද මුලින්ම මම කියන idea එකක් දෙන්නම් මේ structure එක ඔයාලට මොකක් හරි පැහැදිලි නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් මම මුලින්ම පැහැදිලි කරන්නම් මේ ස්ට්‍රක්චර් එකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මුලින්ම මම මේකේ කොලම්ස් ටික ඇඩ් කරගෙන තියෙනවා. A කියන කොලම් එකට ඉන්වොයිස් කියන එකයි, B කියන කොලම් එකට ඩේට් කියන එකයි, C කියන කොලම් එකට ක්ලයන්ට් ගේ නේම් එකයි, D කියන කොලම් එකට ක්ලයන්ට් ගේ ඊමේල් එකයි, E කියන කොලම් එකට item description එකයි, F කියන කොලම් එකට quantity එකයි, G කියන කොලම් එකට rate එකයි, H කියන කොලම් එකට amount එකයි, I කියන කොලම් එකට status එකයි. ඒ වගේම තමයි PDF එකක් මේ මොකද්ද මේ URL කියලා තියෙන්නේ. ඔයාලට ඒක මම හිතනවා පොඩි ගැටලුවක් ඇති කියලා. මොකද PDF URL කියන්නේ දැන් හදිසියව හිතන්නකෝ ඔයා දැන් මේක සෙන්ඩ් කරා කියලා. සෙන්ඩ් කරාට පස්සේ ඒ PDF එක කස්ටමර්ගේ මේල් එකට ඔටෝම සෙන්ඩ් වෙනවා වගේම ඔයාගේ drive එකේ තියෙන ෆෝල්ඩර් එකටත් ඒක සේව් වෙනවා. ඉතින් මේක තමයි ෆෝල්ඩර් එක. මේ ෆෝල්ඩර් එක වල බලා ගන්න පුළුවන් දැන් තමයි මේ යවපු ඒ වගේ ඉන්වොයිස් ටික මෙතන සේව් වෙලා තියෙනවා. මොකද ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. මේ කස්ටමර්ට ඊමේල් එක සෙන්ඩ් වුණාද කියන එක ඔයාලට හොයා ගන්න පුළුවන් මෙන්න මේ URL එක through. ඉතින් මම හිතනවා ඔයාලට ඒ ගැන පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. මුලින් බලමු කොහොමද අපි මේ සිස්ටම් එක වර්ක් කරන්නේ කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එක මුලින්ම ඩිසයින් කරගන්න එක. මේ විදිහට ඩිසයින් කරගන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ මගේ Excel ෆයිල් එකේ ස්ට්‍රක්චර් එක ඒ වගේම තමයි මම මේකට යූස් කරනවා. මුලින්ම කියන්නම් මම මේකට යූස් කරනවා කියලා. ඉතින් මුලින්ම මම යූස් කරනවා Google Sheet එක. ඒ වගේම තමයි Google Sheet වලට අමතරව Google Docs සහ මගේ drive එකේ තියෙන folder එක, ඒ වගේම තමයි Gmail එක. ඒ හතර තමයි මේකට මූලික වශයෙන් යූස් වෙන්නේ. එතකොට මූලික process එක තමයි මේකේ Google Sheet එකේ මුලින්ම data ටික අපි enter කරගෙන මේක run button එක දුන්නාට පස්සේ මේ අදාළ data එකට අදාළව docs file එකේ ඔයාගේ template එකට අදාළව invoice එකක් generate වෙනවා. එතකොට මේ generate වෙන invoice එක මුලින්ම අප send button එක click කරලා පස්සේ අපේ drive එකේ folder එකේ save වෙනවා. වගේම mail එක යනවා customer ට. ඉතින් ඕක තමයි මූලිකම process එක. ඉතින් මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේක design කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මේ මම දියගෙන වගේම simple structure එකක් අඳගන්න. අඳගෙන මම මේක advanced එකක් වලට අරගෙන ඉන්නම්. මේක ඔයාලට මේක advanced වෙනවා කියන එක පිළිබඳව comment box එකේ අනිවාර්යයෙන්ම දාලා තියන්න. ඉතින් ඒක ගැන මම කතා කරන්නම්. එතකොට මේකේ
කෝඩ් එක තමයි මුලින්ම මම මේක යූස් කරන තවත් ටූල් එක. ඉතින් වාට පුළුවන් මේ data ටික මේ ස්ට්‍රක්චර් එක දාගත්තට පස්සේ වාට පුළුවන් මේකේ එක්ස්ටෙන්ෂන් වලට යන්න. එක්ස්ටෙන්ෂන් වලට ගිහිල්ලා අච් කියන එකට යන්න. ඉතින් මේක තමයි මම මේ විදිහට කෝඩ් එක. ඉතින් මේක තුල තමයි මේ සිස්ටම් එක රන් වෙන්නේ. ඉතින් මේ කෝඩ් එක මම ලියන විදිහට කියලා දෙන්නේ නැහැ. මේකට JavaScript කියන programming language use කරලා තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මම මේක ලියලා යන්නේ මොකද මේ විදිහට වාට වීඩියෝ එකත් බෝර් වෙන්නේ නැහැ හින්දා. ඉතින් මම කෝඩ් එකත් වාට දාලා තියෙනවා. ඒක වාට ලේසි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම තමයි මම මෙතන රීප්ලේස් කරන්න කියලා වාට දාලා තියෙන කමෙන්ට් දෙකක්. ඒක තමයි ඔයා රීප්ලේස් කරන්න. මොකද ඔය හැමතිස්සෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මම දීලා තියෙන එකම ඔයා තිබ්බොත් එහෙම මේක රන් වෙන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ටෙම්ප්ලේට් ID එකයි ෆෝල්ඩර් ID එකයි අනිවාර්යයෙන්ම රීප්ලේස් කරගන්න ඕනේ. එහෙම වෙන්නේ නැත්නම් ඔයාගේ කෝඩ් එක රන් වෙන්නේ නැහැ. හරි. මුලින් ස්ට්‍රක්චර් ගන්න ගත්තා. ඊට පස්සේ මේ කෝඩ් එක ඔයාලා මම දාලා ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලට පුළුවන් ඒක අරගෙන මේක වැඩ කරනවා කියලා බලන්න. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ මෙන්න මේ දෙක විතරක් ඔයා රීප්ලේස් කරන්න මතක තියාගන්න. ඉතින් මම මේ දෙක පෙන්නන්න කොහොමද ඔයාලට මේ රීප්ලේස් කරන දේ ගන්න කියලා. හරි. ඊට පස්සේ මම යනවා මගේ docs file එකට. ඉතින් මෙන්න මේක තමයි මගේ docs file එක. docs file එක කියන්නේ Google Sheet ලගේ Google Docs. මේ සර්විස් එක කරා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක මම සිම්පල් ස්ට්‍රක්චර් එකක් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම සිම්පල් ස්ට්‍රක්චර් එක අරගන්න. නැත්නම් මම මේකත් ඔයාලට දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒකම ඊට පස්සේ රන් කරලා බලන්න මේක ඇත්තටම work කරනවද කියන පිළිබඳව. ඉතින් මේක අනිවාර්යයෙන්ම මම මතක තියාගන්න ඕනේ තමයි මම highlight කරන ටික හොඳට මතක තියාගන්න. මෙන්න මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේකෙන් තමයි මෙන්න මේ data එක ගන්න invoice number එක හරහා තමයි මේකේ docs file එක නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි date එක ගන්නවා වෙන්නේ. මේ date එකත් මෙන්න මෙතන mention වෙන date එක. ඒ වගේම තමයි rate කියන එක ගන්නෙ මෙන්න මෙතනින්. ඒ වගේම තමයි ඊට පස්සේ docs file එකට ආයෙත් ගන්නවා item මෙන්න amount එක ගන්නෙ මෙන්න මෙතනින්. ඊට පස්සේ item description එක ගන්නවා. ඊට පස්සේ quantity එක ගන්නවා. total due එක ගන්නවා. ඒ ටික ඔක්කොම මෙන්න මෙතනින් තමයි ගන්න. ඒ වගේම තමයි මම script එකට දීලා තියෙන්නේ මෙන්න මේ ටික. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ටික replace කරන්න කියලා මම code එක දීලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ඒ ටික add කරගන්න ඕනේ. නැත්නම් ඔයාගේ invoice එක generate වෙන්නේ නැහැ. ඒක පැහැදිලිව මතක තියාගන්න ඕනේ දෙයක්. ඒ වගේම තමයි ඊට පස්සේ බලමු මම කිව්ව මේ docs file එක save වෙන folder එක මොකක්ද කියලා. ඉතින් මේක තමයි මම folder එක මේකට තමයි මගේ docs file ටික ඔක්කොම save වෙන්නේ. එතකොට මේක ඇතුළේ ගිහම පෙන්නන්නම් දැන් save වෙලා තියෙන file ටික මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික තමයි docs file ටික. එතකොට මේ docs file එක කොහොමද හරියට මේකේ location එක හොයාගන්න කියලා ඔයාලට ගැටලුවක් ඇති. ඉතින් මම කලින් කිව්වාට replace කරන්න කියලා තැන් දෙකක්. ඒ තැන් දෙක තමයි මෙන්න මේ template ID කියන්නේ වගේ docs file එකේ template ID එක. ඒක ගන්න විදිය තමයි මෙතන share කියන බටන් එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මෙතනින් copy link කියලා ඒක ගන්න පුළුවන්. ඒ වගේම තමයි දාන්න කරනවා. ඒ වගේම තමයි ඔයාලට folder ID ගන්න විදියත් ඔයා හිතනවා කොහොමද ගන්න කියලා. folder ID ගන්න එතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් එන invoice කෙනෙක් ක්ලික් කරලා ඔයාලට share කියන එක දීලා copy link කරගන්න. ඒක තමයි එන්න folder ID විදියට මම දෙන්නේ. හොඳට මතක තියාගන්න මේ folder ID එකේ අන්තිමට මෙන්න මේ වගේ තියෙන unique value ටිකක් ඇති. අන්න ඒක විතරක් මතක දෙන්න ඔයා මතක තියාගන්න. ඉතින් කෝඩ් එක ගැන මම ඔයාලට කියලා දෙන්නම් ඉස්සර වීඩියෝ එකේදී මොකද්ද මේ කෝඩ් එක වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඒක වෙනම වීඩියෝ එකක් අරන් එන්නම් මම. නැත්තම් වීඩියෝ එක බෝරින් වෙන හින්දා. ඉතින් ඔය ටික තමයි ඔයාලට කියන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් මේක මම බේසික් වීඩියෝ එකක් ඩිසයින් කරේ. ඉතින් ඔයාලට ඕන නම් ඔයා මාකරේ බිස්නස් ආ කරන කෙනෙක් නම් ඒ වගේ ඔයා නැත්තම් ඔන්ලයින් මාකරේ සෙල් කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපිට කියලා සිස්ටම් එක ඩිසයින් කරගන්න. අපි ඉන්වෙන්ටරි ඩිසයින් කරනවා. ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් ඩිසයින්ස් ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් ඒක ඩිසයින් කරනවා. ඒ වගේම තමයි අපි
ඉකොමර්ස් වලට ස්පෙෂලයිස් වෙච්ච ඩිසයින් සිස්ටම් ඩිසයින් කරලා ඉතින් ඔයාලට පුළුවන් අපිත් එක්ක කන්ටැක්ට් කරගෙන ඒවා ඩිසයින් කරගන්න. ඉතින් ඔයාගේ WhatsApp අපේ WhatsApp channel එකට මම link එක දාගෙන බලලා ඔයාලට ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මට මේන්ම කියන්න ඕන උනේ. ඉතින් ඊළඟ වීඩියෝ හැම වෙලෙම ඉතින් දිගටම රැඳී ඉන්න අපි මේ වගේ වීඩියෝ අරගෙන හැම ෆයිල් එකකම මම link එක පල්ලෙහාට description එකේ දාලා තියන්නම්. මාක් හරි issue එකක් තිබ්බොත් comment box එකේ දාන්න. ඉතින් මාක් හරි අපහසු දෙයක් තිබ්බොත් ඒකත් comment box එකේ දාලා අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට help කරනවා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ හමු. Thank you.